ශ්‍රී ලංකාවේ මේ දවස්වල මුහුණ දෙන තවත් විශාල පාරිසරික ගැටලුවක් තමයි ආක්‍රමණශීලී ආගන්තුක ජීවීන් ව්‍යාප්ත වීම සහ ඒ අයගෙන් ඇතිවෙන පරිසරික බලපෑම්. ආක්‍රමණික ආගන්තුක ජීවීන් කියන්නේ විදේශීය රටක ඉඳලා ලංකාවට ගෙනාපු සතෙක් හෝ එහෙම නැත්නම් විදේශීය රටක ඉඳලා ගෙනාපු ශාකයක් හෝ ලංකාවේ ජෛව විවිධත්වයට හානි වෙන ආකාරයෙන් ව්‍යාප්ත වෙන අවස්ථාවක් තමයි. ලංකාවට පිටරටින් හැම අවුරුද්දකම වගේ ගොඩක් ශාක ඒ වගේම යම් කිසි ප්‍රමාණයක් සතුන් ගෙන එනවා. මේ සමහර අය ගෙන්නන්නේ විසිතුරු ශාක විදිහට, සමහර සතුන් ගෙන්නන්නේ විසිතුරු සතුන් සහ හුරතලයට ඇති කරන සතුන් වශයෙන්. මේ ගේන සතුන් සහ ශාක හැම එකක්ම හානි කරන පරිසරයට. නමුත් මේ අතර සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ ගති ලක්ෂණ දිහා බැලුවහම අපිට පේනවා මේගොල්ලෝ යම් කිසි දවසක ලංකාවට ප්‍රශ්නයක් වෙයි කියලා. ඒක නිසා තමයි අපි හැමතිස්සෙම කියන්නේ ලංකාවට අලුතෙන් සතෙක් හෝ ශාකයක් ගෙනාවම යාව ස්වභාවික පරිසරයට යන්නේක නවත්ත ගන්න පුළුවන් හැම පියවරක්ම ගන්න කියලා. මොකද ඒ අය ස්වභාවික පරිසරයට ගියාට පස්සේ හැසිරෙන විදිය පිළිබඳව අපි කාටවත් පුරවකථනයක් කරන්න පුළුවන් කමක් නැහැ. සමහර සතුන් වර්ග සහ සමහර ශාක වර්ග තියෙනවා ඒගොල්ලන්ගේ ස්වභාවික පරිසරයේදී දුර්ලභව හම්බ වෙන අය. නමුත් මේ වගේ ආගන්තුක පරිසරයකදී ඒගොල්ලන්ගේ පරිසර තත්ත්වයන් සහ හතුරන් නැති පරිසරයක ඉතා වේගයෙන් ප්‍රජනනය සහ ව්‍යාප්ත වීම පෙන්නුම් කරන්න පුළුවන්. ඒක නිසා අපිට යම්කිසි සතුන් ශාක කොට්ටාශයක් ගැන පෙරහැසිරීම වෙන රටවල් වල තියෙන විදිහ බලලා කියත හැකි මේගොල්ලෝ අවදානම් ගේන එක කියලා. නමුත් තවත් සමහර අය ගැන අපිට එහෙම පුරවකථනයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා තමයි අපි හැමතිස්සෙම අවධාරණය කරන්නේ විදේශීය ශාක ගෙදර වවා ගන්නවා නම්, විදේශීය සතුන් මාළු ඇතුළුව තමන්ගේ ගෙදර ඇති කරනවා නම් ඒ අයව කොයි වෙලාවකවත් ස්වභාවික පරිසරයට අතාරින්නත් එපා. ඒගොල්ලන්ට ස්වභාවික පරිසරයට යන්න ඉඩ හරින්නත් එපා කියන එක. දැන් මේ වෙනකොට අපි දැකලා තියෙනවා විදේශීය ශාක ගණනාවක් අපේ ස්වභාවික පරිසරයට මුදා හැරලා තියෙනවා. නාගරික ප්‍රදේශවල වල වගේම ග්‍රාමීය ප්‍රදේශවල වලත් මේ හැම එකම ආක්‍රමණික වෙලත් නැහැ, වෙන එකකුත් නැහැ. නමුත් මේ අතරින් ඇතැම් විශේෂ ආක්‍රමණිකයෝ වෙලා විශාල හානිකර තත්ත්වයක් ඇති කරගෙන යනවා. ඒක නිසා අපි හැමතිස්සෙම මෙතෙන්දී වැඩ කරන්න ඕනේ එක මූලධර්මයක් ඔළුවේ තියාගෙන. ඒක තමයි අපි නොදන්න දේ අපිට හානි කරන්න පුළුවන්. ඒක නිසා නොදන්න සතෙක්ව නොදන්න ශාකයක්ව අපි ගෙදර වත්තේ ඇති කරන්න එපා කියන එක නෙවෙයි මෙතෙන්දි කියන්නේ. ඒ අයව ඇති කරනවා නම් අපි පරිස්සම් වෙන්න ඕන. ඒ අය අපේ පරිසරයට එළියට ගිහින් යම්කිසි හානිකර තත්ත්වයක් ඇති නොවෙන්න. සමහර සතුන් ඉන්නවා ඒගොල්ලන්ගේ සුළු ගහණයක් එළියට ගියත් ඒගොල්ලන්ට තමන්ගේ ජනගහණය වේගයෙන් වර්ධනය කරගන්න පුළුවන්. සමහර ශාකත් තියෙනවා ඒවා බොහොම වේගයෙන් ප්‍රචාරණය වෙනවා හුළඟ මගින් සහ ජලය මගින්. එවැනි ශාක ප්‍රචාරණය වෙලා අපි දැකලා තියෙනවා ආක්‍රමණික තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම සමහර ශාකවල පක්ෂීන් විසින් ඒ පළ ආහාරයට අරගෙන ප්‍රචාරණය කිරීමක් සිද්ධ වෙනවා. ඒ තුලිනුත් මේක ගොඩක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නිසා අපි හැමතිස්සෙම කියන දේ තමයි ඔබ ආගන්තුකයෙක්ව තමන්ගේ වත්තට ගේනවා නම් එයා ඒ වත්තෙන් එළියට යන එක නවත්ත ගැනීමට වග බලා ගැනීමත් ඔබේ වගකීමක්, ඔබේ යුතුයකමක්, ඔබ පරිසරයට කරන කටයුත්තක් කියලා. එහෙම නැතුව වගකීමකින් තොරව වැඩ කරනවා නම් ඒක නිසා තමයි අද ලෝකයේ පුරාම මේ වගේ ආක්‍රමණික සත්ව ශාක විශේෂ පැතිරලා තියෙන්නේ. ලෝකෙම ගත්තොත් 37000ක් විතර දැනට හොයාගෙන තියෙනවා මේ වගේ ආක්‍රමණික ශාක සහ සතුන් පැතිරලා තියෙනවා කියලා. ලංකාවෙත් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එක එක්කෙනාගේ ගණනය කිරීම වෙනස්. නමුත් අපිට සමහර අය ජාතික වශයෙන් ගත්තත් බොහෝ ප්‍රදේශවලට හානි කරලා තියෙනවා. සමහර ඒවා ප්‍රාදේශීය වශයෙන් හානි කරලා තියෙනවා. මොනවා වුණත් ඒ අය නැති කරන්නේ අපේ දේශීය ශාක, දේශීය සතුන් සහ දේශීයව අපිට වැදගත් වෙන පරිසර පද්ධති. ඒ නිසා අපි හැමතිස්සෙම පරිස්සම් වෙන්න ඕන. ගොඩක් ආක්‍රමණික ජීවීන්ව ස්වභාවික පරිසරයට ගියාට පස්සේ ආපහු මර්ධනය කිරීම ඉතාමත්ම දුෂ්කර හෝ කිරීමට නොහැකි තත්ත්වයේ කටයුත්තක් වෙනවා. විශේෂයෙන් ජලජ පරිසරවලදී මේ තත්ත්වය විශේෂිත වෙනවා. ඒක නිසා අපි කවුරුත් මේ පරිසර දිනේදී ආක්‍රමණික ආගන්තුකයන් කෙරෙහි අවධානය යොමු කරලා අලුතෙන් ආක්‍රමණික ආගන්තුකයන් ලංකාවට එකතු වෙන එක වළක්වන්න දැනට එකතු වෙලා තියෙන අයව මර්ධනය කිරීමට ගත හැකි පියවර පිළිබඳවත් විමසිලිමත් වීම, සැලකිලිමත් වීම සහ කටයුත්තක් සිදු කිරීම වැදගත්.